ආයිබෝවන්. ඔබ මේ එක්වී සිටින්නේ විකා ප්‍රොඩක්ෂන් නිවුස් ලයිව් at 8 සමගයි. පළමුවෙන්ම ඔබ අමතන මම කවුද බලන්න? ඔන්න මයි බෑස්ටි. තෝලන්නද තෝ. ප්‍රයෝජන ගන්නවා මම දන්නද? බූරුවා. යම් සිදුවීමක් වුණා තමයි. එහෙම කියලා ඔකට බයින්න ඕනේ නැන්නේ. ඒ වගේ වැඩක් නැහැ. පළමුවෙන්ම සිරස්තල. එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් රට පුරා දන්සෑ. ඒක නම් හොඳයිනේ බං. ඒක හොඳයි තමයි. ඔයාලට කන්න දීපනන් ඇති. රට පුරා වෙළඳසල් වල යෝගට් හිටියා. විපක්ෂයේ නායක අපේ ගෙදර හාමිනී ගෙදර සීනි බෝතලේ හොරෙන් කෑම හේතුවෙන් මාහට කුස්සිය ප්‍රදේශයේම තහනම් කර ඇත. ඇඳිනීතියක් ඒ හරහා බලන ඇත්තේ. උවත් සවිස්තරාත්මකව ලංකාවම සිල් සුවඳයි දන්සැල්ලනේ පිරිලා අපේ ගෙදර අය යනවා පොලින් ගියා. මට දැන් මේ සින්දු කියන්න දෙන්නේ. දැන් මෙවුජානම් ප්‍රයෝජන සින්දුවක් කියන්න ඕනේ. ඒ වගේ වැඩක් නැහැ. මට කියන්න දෙන්නෙම නෑනේ ඔබ. රට පුරා එළඹෙන 30 වෙනිදා වෙසක් පොහොය නිමිත්තෙන් රට පුරා දවසල් පිළිගත අපේ ගෙටයාමත් රොටි දන්දරක් තියෙනවා. උඹට දැනගන්න කිව්වේ. රට පුරා යෝගට් හිටියා. මේ මාසයේ සිට පොඩි එකාට කණ්ඩ තියෙන යෝගට් එකකට හෙන ගහන්න යෝගට් එකක් ඇති කර තිබෙනවා. ඒ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බව අපගේ මේ හපැතින පුටුවේ ඉන්න අපගේ සහෝදරයා ඔබට සවිස්තරාත්මකව විස්තර කර දෙයි.